ඉතින් සුබදසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා මේ එකතුලා ඉන්නේ මගේ channel එකෙන් ගෙන තුන්වෙනි තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා PC එකට ඕන games buy කරන්නේ Steam එකෙන්. ඉතින් මේ Steam එකට අපි credit card එක add කරලා පොඩි ගණක් pay කරලා අපිට game එක install කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද credit card එකක්වත් මුකුත් පාවිච්චි කරන්න නැතුව ඒ කියන්නේ game එක buy කරන්න නැතුව කොහොමද Steam එකෙන්ම හරියට game එකක් free download කරගන්න කියලා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේක තමයි Steam app එක. ඔයාලට Steam app එක Google එකට ගිහිල්ලා search bar එකේ Steam download for PC කියලා type කරලා මේක download කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ game එකක් සාමාන්‍යයෙන් Forza Horizon 5 වගේ ගත්තාම මේක $32ක් වෙනවා. ඉතින් $32ක් වෙනවා. ඉතින් මේක රේට් එක බැලුවොත් එම ලංකාවේ මුදලින් රුපියල් LKR 10000ක් විතර වෙනවා. ඉතින් අපිට මේ ෆෝස් එක ගන්නත් පුළුවන් මං දැන් ඔයාලට කියන්න දෙන්න හදන විදියෙන් ෆෝස් එක දාගන්නත් පුළුවන්. හරි ඉතින් අපි වැඩි ගන්නතු යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාගේ සර්ච් එන්ජින් එකක් ඕපන් කරගන්න මං මගේ Microsoft Edge එක තමයි ඕපන් කරගන්න. ඔයාලට ඕන Google Firefox ඒ වගේ ඒවා ඕපන් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ විදියට ඔයාගේ සර්ච් එන්ජින් එකට ගිහිල්ලා ටයිප් කරගන්න ඕනේ Steam tools.net කියලා. ඉතින් මේ විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරාම ආව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති නම් ඔයාලට පේන මගේ දකුණු පැත්තේ උදේ එනවා ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් කියලා මේ page එක. ඉතින් මම ට්‍රාන්ස්ලේට් කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් කරගන්න පුළුවන්. මෙතන අපි ඔබන්න ඕනේ මෙන්න මේ නිල් පාට වගේ බටන් එක ඔබන්න ඕනේ. ඒක බිරුවට පස්සේ මෙතනින් මේ උඩම තියෙන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොඩි setup එකක් download වෙනවා. මේක තමයි අපේ Steam Tools setup එක. හරි මගේ දැන් මේ setup එක download වෙලා ඉවරයි. මම දැන් මේක double click කරලා open කරගන්නවා. හරි. ඊට පස්සේ මෙතනින් මේ Steam Tools setup එක මෙතනින් open වෙනවා. දැන් අපි මෙතනින් next දෙන්න ඕනේ. ඊට පස්සේ install දෙන්න. හරි. දැන් මේක අපි 100%ක් install කරන් ඉවරයි. ඉතින් මම මෙතනින් ලෙව් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Steam Tools කියන app එක desktop එකේ icon එකක් විදිහට තියෙනවා. ඒ වගේම මේ download කරගත්ත නිසා මෙතන ඔයාලට පේනවා නිකන් ලා පාටට වගේ Steam icon එක තියෙනවා. ඉතින් අපි මෙතනින් තමයි ඔක්කොම වැඩේ කරගන්නේ. හරි අපි දැන් බලමු කොහොමද මේ Steam එකට මේ games එකක් දාගන්නේ කියලා. හරි ඉතින් ඔයා මෙතනින් ඔයාගේ ආය search engine එකට ගිහිල්ලා type කරගන්න ඕනේ Steam DB කියලා. Steam DB කියලා මේ විදිහට type කරගෙන enter කරගන්න. enter කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට Steam DB කියලා වෙබ්සයිට් එකක් උඩින් බලා ගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මේකේ ඔයාලට කැමති ගේම්ස් ගොඩක් තියෙනවා. හරියට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන search bar එකකින් ඔයාලට කැමති ගේම් එක ඔයාලා download කරගන්න කැමති ගේම් එක මෙතන search කරගන්න ඕනේ. ඉතින් මම මෙතනින් search කරගන්නවා Crave 2 එක. ඔව් Crave 2 එක මම මෙතනින් search කරගන්නම්. හරි. මේ උඩින් මට Crave 2 එක ආවා. ඉතින් මෙතනදී ඔයාලට වැදගත් වෙන්නේ මෙතන ඔයාලට පේනවා මේ Crave 2 එක අපේ මේක ඕපන් කරාට පස්සේ උඩින්ම තියෙනවා මෙතන app ID කියලා. ඉතින් මෙතන ඉස්සරහා ඔයාලට පේනවා පොඩි අංක 6ක විතර පොඩි ඉලක්ක සංඛ්‍යාවක් තියෙනවා. ඔයා මේක අනිවාර්යෙන් copy කරගන්න ඕනේ. copy කරගත්තට පස්සේ ඔයා අලුතින් tab එකකට ගිහිල්ලා search කරගන්න මෙන්න මේක. මෙතන manifest law generator කියලා. මම මේ හැම එකම link description එකේ දාලා තියන්නම් ඔයාලට ගිහිල්ලාම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මේ විදිහට මේ උඩින් එනවා අපේ manifest and law generator කියලා මෙන්න වෙබ්සයිට් එක ඕපන් කරගන්න ඕනේ. හරි. ඕපන් කරගෙන මේ විදිහට මේ වෙබ්සයිට් එක යටට ගියාම මෙතන තියෙන generate your files now කියලා. ඉතින් මෙතන enter your app ID URL කියලා තියෙනවා. මෙතනින් ඔයාලා copy කරගත්තු එක paste කරගන්න. paste කරගත්තට පස්සේ මෙතන I'm not robotic එක දෙන්න. ඊට පස්සේ මෙතනින් generate කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේ උඩ මේ දකුණු පැත්තේ උඩ මෙතනින් download වෙන පොඩි zip file එකක්. ඉතින් ඊට පස්සේ මේවා මෙන්න මේ zip file එක open කරගන්න ඕනේ WinRAR එකෙන්. ඉතින් ඔයා WinRAR එකෙන් මේක download කරගත්තට පස්සේ දැන් මෙතන open කරගන්න ඕනේ. double click එකක් දාලා මේක open කරගන්න.
ඊට මේ ඔක්කොම කට් කරනවා. ඉතින් ඔයාලට පේනවා මේක තමයි අපිට ඩවුන්ලෝඩ් කරපු zip file එක ඇතුලේ තියෙන ෆයිල්ස් ටික. ඉතින් මෙතනින් මෙන්න මේ මුල් දැන් මම ඔයාලට පේනවා මම දැන් මේ copy කරපු ෆයිල්ස් ටික මෙන්න මේ ෆයිල්ස් ටික කොහම අදන් ගිහිල්ලා drag and drop කරන් තියෙන්නේ. ඔයාලට මතකද මෙන්න මෙතන තිබ්බා අපි අර stream tools download කරගත්තේ නිකන් අර විනිවිද පේන වගේ stream icon එකත් එක්ක පොඩි මේකක්. ඉතින් අපි එතනට ගිහිල්ලා මේක drop කරන්න ඕනේ. හරි අපි දැන් මේක drop කරගත්තා. ඔයා දැන් මෙතන right click කරලා මේක අපිට ඔප්ෂන් මේ පොඩි icons වගේක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් on කරලා තියාගන්න ඕනේ. මෙතන ගියා මෙතන ඔයාලට බලන්න පුළුවන් launch stream option කියලා මේකක්. ඒක ඇතුළට ගියාට පස්සේ මෙතන මේ ටික් තුනම on එකේ තියෙන්න ඕනේ. ඔයාලට පේනවද මගේ එකක් off වෙලා තියෙන්නේ. මේ ටික් තුනම on එකේ තියාගන්න. ඊට පස්සේ ඒකට යට තියෙන unlock stream solution කියලා ඒක on එකේ තියන්න නැහැ. ඒක off කරලා තමයි තියන්න ඕනේ. ඒ ටික් එක off කරලා තියන්න. ඊට පස්සේ ඔයා මෙතනින් restart stream දෙන්න. හරි restart stream දුන්නාට පස්සේ මේ විදිහට ආයෙ stream එක restart වෙනවා. මම කලින් on කරලා තිබ්බ නිසා stream එක මෙතන restart වෙනවා. ඔයා on කරලා තිබ්බේ නැති වුණොත් එතන ඉන්නේ launch stream කියලා. ඒක තමයි ඔයා click කරන්න ඕනේ. හරි මේ විදිහට දැන් stream එක ආයෙ මගේ login වෙලා restart වෙනවා. හරි. ඉතින් මේ විදිහට තමයි stream එක interface එක තියෙන්නේ. මෙතනින් ඔයා library කියන තැනට ගියාම ඔයා download කරගත්තු games ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මෙන්න මෙතන තියෙනවා දැන් අපි download කරගත්තු මේ Crave 2 කියන game එක. ඉතින් මේක අපිට stream එකෙම install කරගන්න තමයි දැන් තියෙන්නේ GB 62.82. ඉතින් මේක ඔයාගේ router එකෙන් හරි ඔය data දාන ක්‍රමය අනුව ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි stream එකෙන් game එකක් buy කරන්නේ නැතුව free download කරගන්න. ඉතින් මේ විදිහට මම ඔයාලට කියපු website එකෙන් ඔයාලට කැමති game එකක් දාගෙන මේ විදිහට stream tools වලින් stream එක හරහාම original විදිහට download කරගන්න පුළුවන්. ඉතින් මම මේ හැම website එකම link එක යට description එකෙන් දාලා තියන්නම්. ඔයාලට ඒකෙන් වැඩේ පහසු වෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හැමෝම හම්බෙමු. එහෙනම් හැමෝටම goodbye.